හායි යාළුවනේ ඔන්න ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බොබ් කැට් එකක් කොහොමද පුරුදු වෙන්නේ කියලා. මේ තියෙන අලුත්ම බොබ් කැට් එකක් සන්වර්ඩ් එකක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඉගෙන ගන්න යාළුවන්ට මේ යම් කිසි රටකට යන්න කලින් මොනවා හරි ස්කිල් එකක් හදාගෙන යන්න පුළුවන් නම් බයක් නැතුව ගේමක් ගහන්න පුළුවන්. එන්න බලාපොරොත්තුවෙන් ඉන්න යාළුවන්ට මම අද ඉඳන් බලාපොරොත්තු වෙනවා හැම මැෂින් එකක් ගැනම ඔයාලට යම් අවබෝධයක් ලබා දෙන්න. ඉතින් බලමු අපි ඇතුළට ගිහිල්ලා කොහොමද ඉස්සෙල්ලාම මේක නම් අලුත් මැෂින් එකක් ඒ හින්දා ඔන්න ඉතින් අපි ඇතුළට ආවා. අපි දැන් බලමු මැෂින් එක කොහොමද ක්‍රියාත්මක කරන්නේ කොහොමද වැඩ කියලා අපි ඉස්සෙල්ලා බලලමු. වැඩේ පටන් ගමු. ඉස්සර වෙලාම අපි දොර වහගමු. දොර වහගෙන ඔයාලට පේනවා ඇති මේ උඩ තියෙන කෑල්ලක් මේ ලිවර් එක. මේක නැත්තම් ඉස්සරහට පස්සට යන්නේ නැහැ. මැෂින් එක ස්ටාර්ට් වෙනවා. යතුරු දාපු ගමන් මෙතන උඩින් තියෙන යතුරු දාන්න. මැෂින් එක ස්ටාර්ට් වෙනවා. නමුත් මේ ලිවර් මුකුත් වැඩ කරන්නේ නැහැ. මේ කිසිම ලිවරයක් වැඩ කරන්නේ නැහැ. මේක පල්ලෙහාට දැම්මේ නැත්තම්. පාලට දාගන්න. ඊට පස්සේ දකුණු අත පැත්තෙන් තියෙනවා ඇස්ලේටර් එක. මේ තියෙන ඇස්ලේටර් එක. යට තියෙනවා මේකත් ඇස්ලේටර් එක. මේක වැඩි කරන්න ඕන. වැඩි කරලා මේක කකුලෙන් මේ තියෙන යට තියෙන අනිත් ඇස්ලේටර් එක. මේක බෑගුවම තමයි මැෂින් එක ස්පීඩ් වෙන්නේ. ඉස්සරහට පස්සට යන්න මේක පාග ගන්න ඕන. මේ තියෙන දකුණු අත පැත්ත ලිවර් එක. මේ තියෙන මේ පැත්තෙන් වම් අත පැත්ත ලිවර් එක. මේක පිටිපස්සට කරොත් රිවර්ස් එකට. මේක ඉස්සරහට කරොත් එහෙම ඉස්සරහට යන්නේ. පිටිපස්සට ඉස්සරහට කරොත් ඉස්සරහට. ඊට පස්සේ මේ ලිවර් එක මේක ඉස්සරහට කරොත් බකට් එක ඉස්සරහට යනවා. ආම් එක මේක පිටිපස්සට කරොත් ආම් එක ඉස්සරහට. මේක බකට් එක ඇතුළට මේක බකට් එක එළියට. ඉක්මනම තමයි තියෙන්නේ. මේකෙම තියෙනවා ෆෝන් එක තියෙනවා. එතන AC තියෙනවා. ඉතින් AC එක මේ ලයිට් එක තියෙනවා. මේ ලයිට් එක වුණාම ආට මැෂින් එක පුරුදු වුණාට පස්සේ ඉගෙන ගන්න පුළුවන්. දැන් වැඩ කරන්න පටන් ගන්න කලින් අපි මේ පොඩ්ඩක් ස්පීඩ් කරගන්න ඕන. ස්පීඩ් කරගෙන ඉතින් ලිවර් එක අපි ස්පීඩ් කරලා අපිට පුළුවන් මේක පා ගන්න නැතුව ට්‍රේනින් වෙන කෙනෙකුට මේ ඇස්ලේටර් එක පා ගන්න නැතුව අපිට පොඩ්ඩක් පුරුදු වෙන්න පුළුවන්. මේක මෙහෙම පුරුදු වුණාට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ මේක වැඩි කරලා මෙතන තියෙනවා පාකින් එක. මේ පාකින් ලයිට් එක නිවෙන්න ඕනේ. පාකින් ලයිට් එක නිවුණාට පස්සේ තමයි මේ ලිවර් වැඩ කරන්නේ. මම බලාගන්න ඉස්සරහා. පස්සට කරොත් උඩට ඉස්සෙනවා. ආයේ මේ බටන් එක පහළට කරාම මේ පහත් වෙනවා. දැන්
මේ දෙකම එකපාර වෙන්න ඕන. තමන්ගේ පැත්තට මේ liver එක තමන්ගේ පැත්තට හැරුණොත් එහෙම මෙහෙම නෙව තමන්ගේ පැත්ත දෙකම එකපාරම වැඩේ වෙනකොට බගට් එක ඉස්සරහට යනවා දැක්කද? දෙකම එකපාර ඉස්සෙනවා. මේක තමන්ගේ පැත්තට එන්න ඕන. මේක එළිය පැත්තට වෙන ගමන් එළිය පැත්තට යන ගමන්ම එළිය පැත්තට යන ගමන් ඔන්න ඕන. එකම එකපාර වෙනවා එක තැනකදී මුල්ලට කරන්න ඕන. මුල්ලට කරාම දෙකම එකපාර වෙනවා. ආයෙ තමන්ගේ පැත්තට දෙකම එකපාර වුණ ගමන් බකට් එක ඇතුළට හැරෙන ගමන්ම ආම් එක ඉස්සෙනවා. ආයෙ ඉස්සරහට කරනකොට දැක්කද? මේක නිකාම්ම දකුණු අත පැත්තට තල්ලු කරවතින් මොම කරවතින් බගට්ටේ මේ වෙනවා. නිකාම්ම මේ කරවතින් වම් අත පැත්තට බගට්ටේ ඉස්සෙනවා. මොකද දෙකම එකපාර ඔච්චරයි තියෙන්නේ. ඔය පොඩි වැඩ ටිකක් තියෙන්නේ. අපි වැඩ ඉවර කරලා liver එක පහළට දාලා ඔෆ් කරලා ඉවර වෙලා අපි දැන් පහළට දාපු මේ liver එක උඩට උස්සන්න ඕන. උස්සලා තමයි නැගිටින්න වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. සුබ දවසක්.